තෙරුවන් සරණයි සුවපත් වේවා සෑම සියලු දෙනාට. අදත් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අප ශාස්ත්‍රය බුදුරජාණන් වහන්සේගේ පුංචි ගුණ වර්ණාවක් කිරීමට අපි තීරණය කළා. ඔයාලා දන්නවා ඇති බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉතාම හොඳ කෙනෙක්. හැබැයි පරම්පරාගත බෞද්ධයෙක් වීමත් උපතින් බෞද්ධයෙක් වීමත් නිසා බොහෝ පිරිස බුදුරජාණන් වහන්සේ ගැන හරිහැටි දන්නේ නැහැ. ඔයාලා දන්නවනේ ඉතා ප්‍රණීත දෙයක් මී පැණි මී අඹ වගේ ප්‍රණීත දෙයක් රසය දැනෙන්නේ දිවට ගහලා බැලුවට පස්සේ. බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය බුදු ගුණවල රස විඳීමක් නෑ. නමුත් රසය විඳිය යුතු ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ධර්මයේ ප්‍රගුණ කිරීම. එහෙම නැත්නම් ත්‍රිපිටකය පරිශීලනය කිරීම, කල්යාණ මිත්‍රාදී සේවනය කිරීම, ශ්‍රවණය කිරීම, මුණ ගැසීම මේ වගේ දේවල් වලින් තමයි බුදුරජාණන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කතා කරන හැටි, ප්‍රශ්න විසඳන හැටි, පිළිපදින හැටි, පිළිසිඟා වඩින හැටි, සැතපෙන හැටි, එක මොහොතක්වත් අපට නොයවා සේවයේ යෙදෙන හැටි, මහන්සියක් විඩාවක් නොතකා පාගමනින් සැතපුම් ගමක් ධර්මයේ දේශනා කරන්න වඩින හැටි මේ සියල්ල දැනගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්තයාට සහ ත්‍රිපිටකය හෝ ධර්මයේ පරිශීලන කෙනෙක්ට පමණයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්න පුළුවන් තවත් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණයි. බුදුරජාණන් වහන්සේ දවසක් නගර දෙකක් අතර පාගමනින් වඩිද්දී ද්‍රෝණ කියන බමුණ බුදුරජාණන් වහන්සේගේ පා සටහන් දැකලා හිතෙනවා මේ නම් අසාමාන්‍ය පුද්ගලයෙක් කියලා. බුදුරජාණන් වහන්සේ ගසක් මුල ශාන්තව අසුන්ගෙන සිටිද්දී මේ බමුණ එතනට ගිහින් අහනවා ඔබ දෙවියෙක්ද, ගාන්ධර්වයෙක්ද, මිනිසෙක්ද, යක්ෂයෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ඔය ඔබ කියන දෙවියෙක්, මිනිසෙක්, ගාන්ධාරයෙක්, යක්ෂයෙක් කියන සියලු දෙනා කාමාදී ආශ්‍රවයන් ප්‍රහීන කරපු කට්ටිය නෙමෙයි. හැබැයි මම කාමාදී ආශ්‍රම ප්‍රහීන කරපු නිසා මම මිනිස්යන් අතර උත්තරීතර මිනිස්සෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියනවා පියුමක් තියෙනවා. ඒ පියුම විලෙහි දියේම ඉපදී, දියේම වැඩි, දියේම ඉස්මතු වී, දියෙහි නොගැවී තියෙනවා වගේ මේ ලෝකයේ මිනිසුන් අතර මම ඉපදිලා, වැඩිලා, ලෝකයේ මිනිසුන් සමග ඉස්මතු වෙලා, ලෝකයේ සමග නොගැටි, නොගෑවි, නොබැඳී මම මේ සියලු දුර්වලකම් නැති කළ නිසා මම උත්තරීතර මිනිසෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට අකුසලයේ අත්හරින්න පුළුවන් නිසායි මම අකුසලයේ අත්හරින්නේ කියන්නේ කියලා. බැරි නම් මම කවදාහක්වත් අකුසලයේ අත්හරින්න කියලා කියන්නේ නැහැ. ඒක පුළුවන්කම නිසාමයි මම කියන්නේ අකුසලයේ අත්හරින්න කියලා. අකුසලයේ අත්හැරපු කෙනෙකුට කවදාහක්වත් දුකක්, අහිතක්, ඇවඩක් වෙන්නේම නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සහතික වෙනවා, පොරොන්දු වෙනවා. කවුද එහෙම පොරොන්දු වෙන්නේ බලන්නකෝ. තමන්ගේ දුවට පුතාට වගේ උන්වහන්සේ ආදරය, කරුණාව පෙරදරි කරගෙන කියන හැටි අම්මලට දෙමව්පියෝ කැමති නැහැ දරුවෝ වැරදි කරනවට. බුදුරජාණන් වහන්සේ අකුසලයේ කියන්නේ වැරදි කරනවා කියන එකටම තමයි. උන්වහන්සේ තමන්ගේ දරුවා කියලා හිතාගෙන තමයි උන්වහන්සේ මේ විදිහට දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ ඒ වගේම දේශනා කරන දීමේ හා බෙදීමේ අනුහස් මම දන්න තරම් අනිත් අය දන්නවනම් ඒ කිසිම කෙනෙක් ටිකක් හරි අනුන්ට දෙන්නේ නැතුව අනුභව කරන්නේ මසුරුකම් කරන්නේ තමා කකා සිටින අන්තිම බත් පිට කොටසක් හරි පිළිගන්න කෙනෙක් ඉන්නවනම් භාග්‍යවතුන් වහන්සේ කියනවා ඒ කෙනා ඒක දෙනවාමයි කියලා. භාග්‍යවතුන් වහන්සේ ඊටාම මිත්‍රශීලී කෙනෙක් විදිහට ඔයාලට මේ දැනෙන්න පටන් ගනි. භාග්‍යවතුන් වහන්සේ ඊටාම මිත්‍රශීලී විදිහට භාග්‍යවතුන් වහන්සේ ළඟින්ම හිටිය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. දවසක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පටසිවුරක් පොරවගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දකින වඩින විට බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දිහා බලගෙනවා සිනිඳු සිවුරක් මහා කාශ්‍යපේ කියලා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට
අනුකම්පා කරලා මාගේ මේ සිවුර පිළිගන්නා සේක්වා කියලා අර සිවුර පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ පාංශකුල සිවුර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පූජා කරනවා. ඒ විතරක් නෙමේ මේ පාංශකුල සිවුර බුදුරජාණන් වහන්සේ පූජා කරපු මොහොතේ පුරා මොහොත දක්වාම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පාන දක්වා මේ පාංශකුල ජීවිතය විතරයි භාවිතා කරේ. උන්වහන්සේ වයසට ගියා මහලුවට පත් වුණාට පස්සෙත් බුදුරජාණන් වහන්සේ කියන මහා කාශ්‍යප දැන් ඔබ මහලුයි. ඔය සීවරය ඔබට බර වැඩි මේ සඳහැවතුන් පූජා කරන සාමාන්‍ය සරල සිවුරක් ඔබ දරා ගන්න. පිණ්ඩපාතේ වඩින්න. දැන් මහලු වෙලා නිසා මා ළඟට වෙලා ඉන්නේ කියලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉතා මිත්‍රශීලීව ඉතා සුහද මිතුරෙක් විදියට ඒ ආරාධනා කරනවා. ඒ වගේම තමා බලන්න මිනිස් මව්පියන්ට දාව මිනිස් සිරුරක් ඇතිව ඉපදිලා බුදුවරයෙක් වෙලා වගේ ජීවත් වෙලා මිනිස් ආයුෂ වළඳලාම උන්වහන්සේ නික්මෙන්න යන අවසාන මොහොතේදී උන්වහන්සේ කියනවා භික්ෂුන් වහන්සේ අමතලා මගේ මාර්ගය ගැන මා කියා දුන්න ප්‍රතිපදාව ගැන භික්ෂු සංඝයා ගැන මොනවා හරි යම් වාරට සැක කටයුතු දෙයක් තියෙනවා නම් සැක කරන දෙයක් දැන් අහන්න මගේ ආයි මාව ඔයාලට හම්බ වෙන්නේ මේ මගේ අවසාන හෝරාව කියලා උන්වහන්සේ බලන්න කොච්චර සානුකම්පිත කෙනෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ඉතාමත් සෝචනීය අවස්ථාවක මෙබඳු ඉල්ලීමක් කරන්න ඔයාලා මේ මානව ඉතිහාසයේ කවුරු හරි ඔයාලා දැකලා අහලා තියනවද? අපේ කවුරු හරි කෙනෙක් මරණයට පත් වුණොත් ගෙදර ඉඩකඩම් මිල මුදල් දුවදරුව මුණුපුරවගෙන තමයි අහන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කවදාකවත් මේ දේවල් ගැන උන්වහන්සේ සියල්ල අත්හැරලා ආපු නිසා උන්වහන්සේ කෙලෙස් මල පහ කරපු නිසා උන්වහන්සේ ඉතා සුවසේ උන්වහන්සේ නිවී සැනසීලා ගියා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දවසක් වදිනවා පින්නපාතේ දායක බමුණෙක්ගේ ගෙදර. මේ බැමිණිය දකිනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මේ බැමිණිය දැක්ක බය වෙනවා බුදුරජාණන් වහන්සේ දැක්කොත් බමුණ මේ දානේ පූජා කරා හිටපු මට ආයෙත් යන්න වෙනවා. ඒක නිසා බැමිණිය බුදුරජාණන් වහන්සේ මේ බමුණව හරස් කරගෙන දාන ටික බෙදන්න ගද්දි අර බැමිණිය ඔළුවෙන් කියනවා යන්න කියලා හිසෙන් සංඥාවක් දෙනවා. බුදුරජාණන් වහන්සේ හිසෙන් සංඥා කළා දෙනවා නෑ මම යන්නේ නෑ කියලා. අර බැමිණියට හිතෙනවා මේ රාජවාංශික මහා තවුසා හිස වනන හැටි දැක්කම බැමිණියට බක බක ගාලා hina වෙන්න පටන් ගන්නවා. hina වෙද්දී අර බමුණ බලන මේ බැමිණිය කාත් එක්කද hina වෙන්නේ කියලා. අර බමුණ ඊට පස්සේ දකිනවා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. අර බමුණ බුදුරජාණන් වහන්සේ තමන් කකා හිටපු මේ ඉඳුල්පත බුදුරජාණන් වහන්සේට පූජා කරන බුදුරජාණන් වහන්සේ එපා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මුලැමැද අග කොටස අපටම තමා අපි පරදිත්ත ජීවි ප්‍රේතයන් වගේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. රාජවංශිකේ තමන්ගේ රාජවංශයේ පැත්තකින් තියලා ප්‍රේත භාවයකට සසඳා කියනවා. බලන්න බුදුන්ද්‍රයන් වහන්සේ දිහා බලන්න පින්වතුනි අපිට මොනවද තියෙන්නේ කියලා. අපිට තියෙන්නේ පුංචි දේවල් විතරයි. අක්කර 2 3ක ඉඩම් කෑල්ලක් මිල මුදල් ටිකක් බැංකු පොතේ කීයක් හරි අත්තරම් බඩු ටිකක් ඇඳුම් පැළඳුම් ටිකක් මේ බඩු බාහිර ආදී ටිකක් ඕක තියාගෙන අපි කොච්චරනම් දේවල් කරනවද කොච්චර රඟනවද අපි කොච්චර උද්දච්චද කොච්චර මානෙ පිරিলাද. හැබැයි භාග්‍යතුන් වහන්සේ මේ වෙනතුරු මේ මොහොත දක්වා උන්වහන්සේට ලැබෙන තරම් මේ තුන් ලෝකේ කාටවත් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ දානේ සිවුරු වලින් මාලිගා වලින් කෙත්වතු වලින් යාන වාහන වලින් පුෂ්පයන් වලින් ගන්ධයන් වලින් කිසිම රත්තරන් වලින් කිසිම දෙයකින් මණික් වලින් උන්වහන්සේට කිසිම දෙයකින් අඩුවක් නැහැ. හැබැයි අපි මේ පුංචි දෙයක් තියාගෙන අපි මේ ලෝකෙම අල්ලන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දිහා බලලා තමන් දිහා බලන්න. එතකොට තේරෙයි තමන් කොතනද ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මෞංකාරයක් නෙමෙයි. උන්වහන්සේ උපන්නේ මේ ලෝකේ මවාගෙන නෙමෙයි. මැවී ඇති ලෝකේ තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. බුදුරජාණන් වහන්සේ කිසි දෙයක් කළ නොහැකි කිසි දෙයක් බාරගත්තේ නැහැ. තව කෙනෙක් තමන්ට කරන්න බැරි දෙයක් පවරගත්තේ නැහැ. මේ ලෝකයේ කොහේ පිහිටියේද කියලා අහදී උන්වහන්සේ කිව්වේ මේ දුක මත දුක උඩ තමයි මේ පිහිටලා තියෙන්නේ මේ ලෝකයේ කියලා. උන්වහන්සේ දේශනා කළේ එහෙමයි.
උන්වහන්සේට පෙනුනේම මේ මැවී ඇති ලෝකයේ ලක්ෂණ 3ක් විතරයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන හැම වෙලාවෙම ඇති වෙලා නැති වෙලා යන මේ අනිත්‍යත් හැම මොහොතෙම දුක බව පවතන මේ දුකත් තමන්ගේ වසඟේ තියාගන්න බැරි මේ අනාත්ම භාවයේ විතරයි උන්වහන්සේට පෙන්වන්න පටන් ගත්තේ. උන්වහන්සේ බොහෝ විට උන්වහන්සේට එක ප්‍රශ්න කරද්දී උන්වහන්සේට ප්‍රශ්න වලට ප්‍රශ්න නිශ්චල ප්‍රශ්නයක් උන්වහන්සේ කවදාකවත් ඒවට පිළිතුරු දෙන්න ගෙන උන්වහන්සේ නිශ්ශබ්ද වුණා. කිසි කෙනෙකු ගැලවෙන්නේ නැහැ. සසර දුක මිදීමේ මාර්ගය ඉතා පැහැදිලි ලෙස පෙන්වා දුන්නා. බුද්ධිමත් ගුණවත් මිනිසා දෙවියන්ටත් වඩා උසස් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. තමන්ට පේන්නේ නැති මිනිහෙක් දෙවියෙක් දිහා හොයාගෙන යන්න එපා. තමන්ගේ පිහිට තමන්ම බව බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ දවසක් වාග්ිෂ්ඨ භික්ෂුව සමග සාකච්ඡා වේදනදී අහනවා. ඒ භික්ෂුව බමුණු කුලේ පැවිදි වෙච්ච කෙනෙක්. බමුණන්ගෙන් ඔයාට ප්‍රශ්නයක් නැද්ද බමුණු කුලේ කෙනෙක් පැවිදි වුණා කියලා. අර වාග්ිෂ්ඨ භික්ෂුන් වහන්සේ කියනවා මට හරියට බයිනවා, මට නිନ୍ଦා පහස කරනවා. බ්‍රාහ්මයාගේ බඹුගේ මුඛයෙන් උපන්න අපි සියලුම දෙනා උසස් අර බඹුගේ පාදයෙන් ඉපදිච්ච මුඩු මහන පිරිස ළඟටයි ගියේ කියලා මට හැම වෙලාවෙම නිନ୍ଦා පහස කරනවා කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා වාග්ිෂ්ඨය ඔබ තරුණ බැමිණියන් දැකලා තියෙනවද? තරුණ ගැබිණි බැමිණියන් දැකලා තියෙනවද? දරුවන් වැදූ බැමිණියන් දැකලා තියෙනවද? දරුවන්ට කිරිපොවන බැමිණියන් දැකලා ඔව් දැකලා තියෙනවා කියනවා. ගොඩක් අය මම දැකලා. එහෙනම් මේ සියලුම බැමිණියන් ඒ සියලුම බමුණු බැමිණියන් උපදින්නේ මව් කුසින් කියලා පිළිගන්නවද කියලා අහනවා. ඔව් කියනවා. එහෙනම් බමුණන් පමණක් මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපදිනවා කියන්නේ ඇයි? ඔය කියන්නේ බොරුවක්. තවත් තමන්ව රවටා ගැනීමක්. මව් කුසෙන් උපදින බමුණන් මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපදිනවා කීමෙන්ම උන් කරන්නේ අර මහා බමුණට නින්දාවක්, අපහාසයක්. එතකොට මහා බමුණගේ මුඛයත් අනිත් හැමෝම උපදින තැනත් එක වගේ නේද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. තමන්ගේ වංශය රැකගන්න තමන් මැව්කාර කියලා දෙවියන් අල්ලන් ඉන්නේ දෙවියන්ට නිඳා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ සත්‍යමයි කතා කරන්නේ. උන්වහන්සේට නිඳා පහස පුදුම විදිහට ගලාවා. උන්වහන්සේට මිනිමරුවෙක්, කසල සෝදකේ, දූෂකේ, ස්ත්‍රී දූෂණේ, හොරෙක් බුදුරජාණන් එක විදිහට නිඳා පහස කළා. නමුත් බුදුරජාණන් වහන්සේ කිසිම දෙයකට සැලුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට ඕනුනේ මේ සංසාර චක්‍රේ නවතින හැටි කියලා දෙන්න විතරයි. බුදුරජාණන් වහන්සේ කවදාවත් භික්ෂු සංඝයාට තාඩන පීඩන කරේ නැහැ. බැන්නේ නැහැ, ගැහුවේ නැහැ. උන්වහන්සේ කිරේ අවසානට බ්‍රහ්ම දණ්ඩනේ නියම කරා විතරයි. ඒතර චන්න මහ තෙරුන් වහන්සේට උන්වහන්සේ පුංචි කාලේ ඉඳන්ම බුදුරජාණන් වහන්සේ ළඟ හිටියා කියලා මාන්නේ උඩඟුවෙන් හිටපු නිසා උන්වහන්සේට බ්‍රහ්ම දණ්ඩනේ දුන්නේම අනුකම්පා සාගතව. බුදුරජාණන් වහන්සේ ඉතා කාරුණික කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දවසක් ගෘහපතියේ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ සවැත් නුවර ගෘහපති කෙනෙක්ගේ බිරිඳක් මිය ගියාට පස්සේ මේ ගෘහපතියා මහාන වෙලා බඩු මුට්ටු ටික, රෙදි ටික, ධන ධාන්‍ය ආදී සියල්ල අරගෙන පන්සලට එනවා. ඇවිල්ලා මේවා පොරෝගෙන කකා බිබී සතුටින් ඉන්නවා. රාත්‍රියට පොරෝන සිවුර දවල්ට පොරවන්නේ, දවල්ට පොරන සිවුර රාත්‍රියට පොරවන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේට මේ ගැන සැලවෙන අවසානට මේ භික්ෂුව බහුභාණ්ඩික කියලා ප්‍රසිද්ධ නාමයකොත් හදා ගන්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා අල්පේච්ඡව ජීවත් වෙන්න කියලා මම භික්ෂුවට 3 සිවුරයි පාත්‍රයේ පමණයි අනුදැනව දාලා තියෙන්නේ. ඇයි ඒවා මෙහෙම කරන්නේ කියලා. ඉතින් අර භික්ෂුවට තරහ යනවා. තරහා ගියාට පස්සේ පිරිස මැද්ද සිවුර ගවලා විසි කරලා අඳින පිටින් අහනවා මම මෙහෙම දෙන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ අතීතයේ දිහා බලලා කියනවා අතීතයේ අවුරුදු 12ක් දිය රක්ෂක වෙලා දියක ඉපදිලා දිය රක්ෂක වෙලා ලැජ්ජ බය මොකද්ද කිය හොය ඉඳලා අවසානට ඔයා පැවිදි වෙලා මේ භවයේ මේ ලැජ්ජා නැතුව ඇයි මේ විදිහට පිරිස ඉස්සරහ හැසිරෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී අර භික්ෂුව සිහිය උපදවා ගන්නවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මහරහතන් වහන්සේටත් අඟුලිමාල කියන්නේ මේ කල හිටපු මහා ප්‍රබල මිනිමරුවෙක්.
නමුත් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ දරුණු මිනිසා ළඟ රහතන් වහන්සේ කෙනෙක් සැඟවී සිටින බව. රහත් භාවයට භාගයක් ඇති බව. ඒ දැක්කාම අප තථාගතයන් වහන්සේ පමණයි ඒ දැක්කේ. දඩබ්බර පුතෙකු දමනය කරන දයාබර පියෙකු මෙන් බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මහරහතන් වහන්සේ දමනය කරලා උන්වහන්සේට යන මාර්ගය කියලා දීලා උන්වහන්සේවත් නෙවෙයි සම්සනවා. ඒ වගේ කෙනෙක් මගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ වගේම තමයි අම්බපාලි. අම්බපාලි කියන්නේම නගර සෝබනිය. එයා කියන්නේ ගණිකාවක්මයි. බුදුරජාණන් වහන්සේට දානයට ආරාධනා කරද්දී ඔයා ගණිකාවක් වාගේ දානෙට මට වඩින්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ කවදාකවත් කියන්නේ. බුදුරජාණන් දානෙ පිළිගන්නවා. දානෙ පිළි අරගෙන අවසානට දානෙට වැඩලා උන්වහන්සේ දානෙ වළඳලා ධර්මයේ දේශනා කරලා අර ගණිකා වෘත්තිය සදාටම අයින් වෙලා මහා උපාසිකාවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඔයාලා දන්නවා කිසා ගෞතමිය. තමන්ගේ දරුවගේ මලකඳ සිරුර කරේ තබාගෙන වැළපි අඬ හිස හැරුණාත් එක එක වෙදදරුවෝ හොයාගෙන යද්දි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නවා කියලා මෙයාට දැනුණාම මෙයා බුදුරජාණන් වහන්සේ දුවගෙන ඇවිල්ලා කියනවා මගේ දරුවා බේරලා දෙන්න මෙයාට පණ දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ අම්මා ඉතා පිස්සුවෙන් වැටිලා මේ සිහියක් පතක් නැතුව මේ දරු සෙනෙහසට මේ අඬා වැළපෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියන නොමලගේකින් අබ මිටක් අරගෙන එන්න කියලා. අර අම්මා අර දරුවාත් කරේ තියාගෙන ගියක් ගානේ ගිහිල්ලා අබ මිටක් ඉල්ලනවා නොමලගේකින්. නමුත් එයාට කවදාකවත් ඒක හම්බෙන්නේ නැහැ. එයාට යථාර්ථය අවබෝධ වෙනවා. මේ සත්වයා ඉපදුනොත් මැරෙන්න ඕනේ කියන අවබෝධයක් අවබෝධ වුණාට පස්සේ අර කරේ තිබ්බ මලමිනියත් ගඳ ගහගෙන මේකත් ඇති වෙලා නැති වෙලා යන මෙය මහ පොළොවට යන දෙයක් කියලා හිතලා ඒ දරුවාගේ මලමිනියත් විසි කරලා නැවතත් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උතුම් පැවිදි වී ලබාගෙන රහත් භාවයට පත් වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ 1250ක් විසු සංඝයා සංඝ පින්නපාතේ සාන්ත ඉඳුරන් වලින් ගමන් කරද්දී මේ දකින්න එක බ්‍රාහ්මණයෙක් කේනිය බමුණ. මේ බමුණ දැකලා හරියට පැහැදෙනවා. පැහැදිලා බුදුරජාණන් වහන්සේට දානයට ආරාධනා කරද්දී උන්වහන්සේ දානය පිළිගන්නේ කැමති නැහැ. 1200 පමණකට එක දවසකින් දානය පිළියෙල කිරීම මහා අමාරු දෙයක් බව බුදුරජාණන් වහන්සේ වැටහෙනවා. ඒ තුන් වරක් ආරාධනා කරාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ දානය පිළිගන්නේ. බුදුරජාණන් වහන්සේ එච්චර අනුන් ගැන හිතපු කෙනෙක්. උන්වහන්සේ කවදාවත් උන්වහන්සේ වෙනුවෙන් ජීවිතය ගත කරපු ජීවිතය පූජා කරපු කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පුංචි කාලේ ඉඳන්ම උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉතා සුපෝපභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ පුංචි කාලේදීම බුදුරජාණන් වහන්සේ බලන් දෙන බමුණගේ හිසේ ජටාවට කකුල තියලා මම උත්තර මිනිසෙක් කියලා ඔප්පු කරනවා. ඒ වගේම තමයි පුංචි රජාණන් වහන්සේ මේ මලමිනියක් රෝගියක් මහල්ලෙක් පැවිදි වුණා දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න රාශියක් මතුවෙනවා. ජීවිතයේ පරමාර්ථය මොකද්ද? ජීවිතයේ අවසානය මොකද්ද? ජීවිතය ගෙන යන්නේ කුමක් හේතු නිසාද? ආදී ප්‍රශ්න එන්න පටන් ගන්නවා. මාලිගාව ගිනි ගොඩක් වගේ වෙනවා. උපන් සත්‍යය ඒකාන්තයෙන් මැරෙන බව බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබුණා. මේකට මොකද කරන්නේ? මේකට මාර්ගයක් ඇති. මේ මාර්ගය සොයාගත යුතුයි කියලා උන්වහන්සේ අධිෂ්ඨාන කරලා මාලිගාවට වදිද්දී බුදුරජාණන් වහන්සේගේ සනසන්න ස්වරූපී කාන්තාව එක එක දේවල් ගයනවා වයනවා එක එක දේවල් කරත් බුදුරජාණන් වහන්සේ සැනසීමටපත් වුනේ නැති වුණාම අර ස්වරූපී කාන්තාව මහන්සියට වැටිච්ච අතේ තැන් වල නින්දට වැටෙනවා. මේ ස්වරූපී කාන්තාවන් අමු සොහොනක් ලෙස බුදුරජාණන් වහන්සේට දැකිද්දාම බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබෙනවා රාහුලියෙක් උපන්නා කියලා. බිරිඳකට පුතුක බිහි වුණාම පියෙක්ට කෙතරම් සතුටක්ද? ඒත් මේ බෝසත් කුමාරයාට දැනෙන රාහුලයේ ඉපදීම බන්ධනයක් බවයි. බැඳීම අල්ලා ගැනීම දුකක් බව බුදුරජාණන් වහන්සේට වැටහෙනවා. බුදුරජාණන් වහන්සේ තම බිරිඳ පුත්කමරු රාජමදුර රාජසභාව රාජසැප දෙමව්පිය සියල්ල අත්හැරලා පලා ගොස් මලමිනියක් ඔතා තිබුණු පණුවන් පිරිච්ච රෙදි කෑල්ලක් අරගෙන ඒක සෝදලා උබ වේල්ලා තමා හැඳගෙන චාම් භවයේ
සැහැල්ලුවටම ගිහිල්ලා උන්වහන්සේ මේ රාජකුමාරයා තව එක තපස් ක්‍රම 6 අවුරුද්දක් විමර්ශනය කරමින් අත්විඳිමින් දුක් විඳිමින් ජීවිතය ගත කරලා අවසානට උන්වහන්සේට තේරෙන්න පටන් ගන්නවා හිතත් එක්ක කරන ගනුදෙනුවක් මේක. මේ සටන තියෙන්නේ හිතත් එක්ක තමා. මේ කෙලෙස් තියෙන්නේ හිත තුල තමා. එහෙනම් හිතත් එක්ක කරන මේ කෙලෙස් සටන නවත්ත ගන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරගෙන උන්වහන්සේ බෝබැඩ ඉඳගෙන ඒ අදිෂ්ඨානයෙන් ජය අරගෙන මේ අභීත ශාස්ත්‍රඥ වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා. ඒ උතුම් බුද්ධත්වයේ සීලෝම ධර්ම කාරණා ඔබලාගේ සවන්ත යොමුවේ ඇති නිසා ඒ ශ්‍රද්ධාව පාල වෙත්වා කියලා ආශිර්වාද කරනවා. ත්වන් සරණයි.